අක්මාවේ තෙල් තැන්පත් වෙලාද? බේරෙන්න පුළුවන් සරලම ක්‍රම මෙන්න. ඔයා දන්නවද අපේ සිරුරේ තියෙන පිරිපහදුව හෙවත් අක්මාව ලෙඩ වුණොත් මුළු සිරුරම ලෙඩ වෙනවා කියලා. අද කාලේ හුඟක් දෙනෙක් ස්කෑන් පරීක්ෂණයක් කළාම අහන්න ලැබෙන පොදු වචනයක් තමයි ෆැටි ලිවර් කියලා කියන්නේ. මුල් කාලෙදි කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති නිසා මේක නිහඬ මාරයෙක් වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. නිවැරදි ආහාර රටාවෙන් මේක සම්පූර්ණයෙන් සුව කරගන්න සහ පාලනය කරගන්න පුළුවන්. අද අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරමු. ෆැටි ලිවර් කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් අපේ අක්මාවේ සෛල ඇතුලේ අසාමාන්‍ය ලෙස මේදේ තැන්පත් වීම තමයි ෆැටි ලිවර් කියලා කියන්නේ. ගොඩක් අය හිතන්නේ මේක වෙන්නේ තෙල් කෑම නිසා කියලා. හැබැයි ඇත්තම හේතුව තමයි වැඩිපුර සීනි සහ පිරිපහදු කළ පිටි කෑම භාවිතය. විශේෂයෙන්ම අපි කලින් වීඩියෝවේ කතා කරපු ඉන්සියුලින් ප්‍රතිරෝධය තියන අයට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩි. කොහොමද වළක්ව ගන්නේ? ඔයාට ෆැටි ලිවර් වැළඳීම වළක්වා ගැනීමට හෝ දැනට තියෙන තත්ත්වය සුව කර ගැනීමට කළ හැකි ප්‍රධාන පියවර අපි දැන් බලමු. පළවෙනි එක, සීනි සහ පැණි බීම නතර කිරීම. අක්මාවට ලොකුම සතුරා තමයි ෆ්‍රක්ටෝස්. අඩංගු කෘත්‍රිම පැණි බීම සහ වැඩිපුර සීනි. මේවා කෙලින්ම අක්මාවේ මේදය ලෙස තැන්පත් වෙනවා. පිරිපහදු කළ පිටි කෑම සීමා කිරීම. පාන්, බනිස් වැනි සුදු පිටි ආහාර වෙනුවට තන්තු බහුල ආහාර වේලට එකතු කරගන්න. ඉන්ටර්මිටන්ට් ෆාස්ටින්. දිනකට පැය 14ක් හෝ 16ක කාලයක් ආහාර නොගෙන සිටීමෙන් අක්මාවේ තැන්පත් වූ මේදය දහනය කිරීමට අවශ්‍ය කාලය සහ අවස්ථාව ලැබෙනවා. කෑමෙන් පසු ඇවිදීම. දිනකට විනාඩි 20ක් හෝ 30ක් වේගයෙන් ඇවිදීමෙන් ශරීරයේ ඉන්සියුලින් පාලනය වී අක්මාවේ මේදය අඩු වෙනවා. අක්මාව ආරක්ෂා කරන ආහාර මොනවාද? ඔයාගේ දෛනික ආහාර වලට මේවා එකතු කරගන්න. කුරුඳු, ලේවල සීනි පාලනය කර අක්මාව ආරක්ෂා කරනවා. ගෝවා සහ බ්‍රොකෝලි අක්මාවේ විස ඉවත් කරන එන්සයිම් උත්තේජනය කරනවා. කහ, අක්මාවේ ප්‍රදාහය අඩු කිරීමට උදව් වෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් අඩු කරන්න උදව් වෙනවා. දෙහි සහ ලෙමන්, විටමින් C මගින් අක්මාවේ සෛල අලුත් වැඩියා කරනවා. අක්මාව කියන්නේ අපේ සිරුරේ තියෙන පුදුමාකාර ඉන්ද්‍රියක්. ඒකට තමන්වම සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා කළ යුත්තේ ඒ සුවවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම පමණයි. අද වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ හිතවතුන් අතරත් බෙදා ගන්න. මේ වගේ තවත් සෞඛ්‍ය තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. නිරෝගීව ඉන්න.